ආයිබෝන් හැමෝටම පොඩි විශේෂ සිද්ධියක් තියෙනවා කියන්න. වෙලාව දැන් මගේ වෙලාව රෑ 12ට 20යි. ඒ කියන්නේ 11:35යි. ලංකාවේ ඉඳලා අයියා කෙනෙක් ආවා. මම මේ මැලේසියාවට ගත්ත අයියා ඊයේ ආවා ලංකාවේ ඉඳලා. එන්න කලින් මම පොඩ්ඩක් කිව්වා අයියා එන්න කලින් මට පොඩ්ඩක් කියන්න මේ මට මොන හරි ගෙන්න ගන්න කියලා. ඊට පස්සේ අයියා කිව්වා එහෙනම් හරි මේ ගෙදරට ගියපන් අයියා දඹුල්ලේ. ගෙදරට ගියපන් එහෙනම් මේ උමන දේවල් ටික ලැබෙන්න සලස්සන්න කියලා. ඊට පස්සේ කුරුණෑගලට බඩු ටික ගෙනාවා. මේ මැලේසියාවේ දියුල් නැහැ. දැන් මේ කාලේ ලංකාවේ දියුල් තියෙනවා. ඒ නිසා මං කිව්වා එහෙනම් මං ගෙදරට පණිවිඩය දුන්නා අයියට දියුල් ටිකක් ලැබෙන්න සලස්සන්න. එතකොට අයියා මට ඒ ටික අරගෙන එයි කියලා. ඉතින් ඒ වගේම අද දවල් උදේ හෝ දවල් වගේ වෙනකොට එයා මැලේසියාවට ආවා. එයා ඉන්නේ කුවාලාලම්පූර් වල. මං ඉන්නේ එතන ඉඳලා පැය එකමාර වාහනයක ගියත් පැයක එකමාරක විතර වගේ දුර. ඉතින් ඊට පස්සේ බෑගේජ් එක චෙක් කියන්නේ බෑගේජ් එකේ තියෙන බඩු ටික අස් කරන ගමන් එහෙමම මේ රටේ තියෙනවා ලලාමු කියලා ක්‍රමයක්. මේ මැලේසියාවේ තියෙනවා ලලාමු කියලා. ඒක හරි ෆාස්ට්. ඒගොල්ලෝ ලයින් එක උනක් කියන්නේ ඒගොල්ලෝ එන්නේ මොන අපි නිකන් GPS චෙක් කරන්නේ. GPS වලින් වගේ බලන්න පුළුවන් අපිට යාළුවගේ ලයින් එක. ඊට පස්සේ දැන් මට කතා කරනකොට 10:45යි 10:40යි මේ වගේ වෙලා 10:40යි 10:40 ලලාමු එකක් දාලා තිබුණා. ලලාමු එකට කතා කරලා එතකොට ලොකු පාර්සලයක් නොවෙන නිසා බයික් එකේ ඉන්නේ. ඒතකොට මේ රටේ රයිඩර්ස්ලා සෙට් එකක් ඉන්නවා රැට තමන්ගේ ජොබ් එක කරන්න යන්න මේ ගමන් යන්න එන්න ඉන්නවා පිරිසක්. ඉතින් මම බලාගෙන ඉද්දිම මට කෝල් එක ආවා. ඉතින් දැන් අපි බලමු මොනවද පාර්සලේ තියෙන්නේ කියලා. රයිට්? එහෙනම් බලමු. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න මතක කරන්න එපා. ඉස්සරහට තව වීඩියෝස් ගොඩක් ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා හැමෝම වීඩියෝ එක බලන්න, ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, ෂෙයා පාරක් දාලා, සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක ටිකක් හරි බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න. අඩුම තරම විනාඩියක්වත් බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න. නැත්නම් සබ්ස්ක්‍රයිබ් හැලෙනවා. නැතුව යනවා. පැය 24ක් ඇතුළත නොබලා සබ් කරපු අය හැලෙන නිසා පුංචි ඉල්ලීමක් කරන්නේ මම විනාඩියක් හෝ විනාඩියට වැඩි ප්‍රමාණයක් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න. ඒක ඉල්ලීමක්. එහෙනම් දැන් අපි බලමු මොනවද පාර්සලේ තියෙන්නේ. එහෙනම් අපි පාර්සල් එක ඕපන් කරලා බලමු. බඩ ගන්නවා හැනවා. බඩ ගන්න නම් දියුල්. ඊට අමතරව මොනවද තියෙන්නේ කියලා බලමු. ඕහෝ. ඔයාලා දන්නවද තව කාරණයක්? ඒක මම වෙනම කියන්නේ. ඒක මම වෙනම විස්තරේ කියන්නම්. ඒක විශේෂ දෙයක්. ඕකේ. ඔය මගේ හිතවත් අයියා. එයාගේ නම රංජිත්. රංජිත් අයියා ලංකාවට යන වෙලාවේ මෙහෙ මුදලින් රින්ගින් 100ක් දුන්නා. රින්ගින් 100ක් කියලාගෙන අද වටිනාකම 7000යි. හරිද? මෙන්න මේ චන්දනාලේපයක ගේන්නයි කියලා. ඔයාලා දන්නවද මේ එකක ලංකාවේ මිල? චන්දනාලේපයක. මේ චන්දනාලේපයක මැලේසියාවේ වෙනවා. මේක TikTok එකේ ගන්න පුළුවන්. TikTok එකේ මේ එකක්
සාමාන්‍ය රින්ගින් 25 30 35 හොඳටම මේ බිස්නස් එකේ හොඳටම කරන අය 35ට 40ටත් විකුණනවා. ඔයාලා කන්වර්ට් කරලා බලන්න රින්ගින් 50යි කියලා කියන්නේ දැන් 7000යි නම් රින්ගින් 100ක් රින්ගින් 50යි කියලා කියන්නේ රුපියල් 3500ක්. ඒතකොට මැලේසියාවේ මේකක මිල නේ ලොකු මිලක්. චන්දනාලේප 6ක් ගෙන්නලා දෙන්න කියලා මගේ බොස් තමයි කිව්වේ. 2027 7 වෙනි මාසේ එක්ස්පයර් වෙනවා කියලා තියෙන ඇතිනේ කාලේ. සාමාන්‍ය මේක හරි ප්‍රසිද්ධයි. මේක මැලේසියාවේ හරි ප්‍රසිද්ධයි මේක. TikTok එකේ ගොඩාක් අය විකුණනවා. මේ ප්‍රොඩක්ට් එක. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 1යි චන්දනාලේප 6යි චන්දනාලේප 6ක් මේක මැලේසියාවේ ගත්තා නම් මේවා ගන්න වෙන්නේ රින්ගින් 100ට අපි 30ක් තියමුකෝ 30යි 60යි 90යි 3යි 10ක් ඉතුරු වෙනවා රින්ගින් 10ක් ඉතුරු ඒත් ගන්න වෙන්නේ 3යි එතකොට බඩුටි ගෙනාවට රින්ගින් 38යි රින්ගින් 38යි මේ ටික ලලාමු එකේ දාලා යුවට එතකොට ඒ මනුස්සයා පොඩි ටික වයසක මනුස්සෙක් පොන්චි ඉල්ලීමක් වගේ දෙයක් කරා මේ මට මම මේක 40ම තියාගත්තා කමක් නැද්ද මං ගාව මාරු නැහැ කියලා මං ගාව කමක් නැහැ කියලා කමක් නැහැ මොකද මේ වෙලාවේ මේක කරපු සේවය ලොකු දෙයක් මේක විතරක් නෙමෙයි එතකොට ඉතුරු ටිකත් අපි බලමු ඉතුරු ටික මේකේ තියෙනවා chili paste chili paste තියෙනවා chili piris ඒක එතන තිබ්බොත් සුවඳ වෙයි නේ මේ සයිතන නොතියෙන්නේ ඊළඟට මේකේ තියෙනවා මුං කැවුම් ටිකක් මම ගියා අවුරුද්දේ මගේ මතක විදිහට ගියා අවුරුද්දේ අප්‍රේල් මාසයේ තමයි අවසානට මුං කැවුම් කෑවේ මේ මුං වලින් හදන වෙන කෑමක් තියෙනවා නිකන් බෝල කරලා හදන මේ වගේම දවටන මේ මුං කැවුම් හදනවා වගේම අර කහ එහෙම අර මේ මුං කැවුම් හදන්නේ අන්න ඒ විදිහටම හදන වෙන කෑමක් තියෙනවා ඒක බෝල ඊළඟට වෙන්න මම ආසම එක සුවඳයි දියුල් ඔන්න බලන්ට දියුල් ටිකක් ගත්තෙන් තියමුකනේ ලයික් කරන්න බැරි වුණා නේද වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක නොකර හොඳ නෑ නේද ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් එකක් දාලා සෙට් වෙන්නකො මේක මගේ ලයිෆ් ස්ටයිල් channel එක ඊට අමතරව උන්චි වැඩ ටිකක් යනවා ඒක ලංකාවට සජෙස් නොවන විදිහටයි කරලා තියෙන්නේ අපේ ගහේ දියුල් රසයි ඉදිලා තියෙන්නේ පොඩි ගෙඩිත් තියෙන ප්‍රශ්නයක් නෑ ඔක්කොම ඉදිලා හැබැයි මට ගෙදරින් පණිවිඩය දුන්නේ නම් ඉදිලා නෑ තාම කියලා එයාලා අමු එක තියාගෙන මට ඉදිච්ච ටික එවලා මං හිතන්නේ මට අමු ටික එවුණා හොඳයි ඒත් ඉතින් ප්‍රශ්නයක් නෑ ෆ්‍රිජ් එකේ දාගෙන කන්න පුළුවන් ඔක්කොම ඉදිලා රංජිත් අයරත් thank you බොහොම ස්තුතියි මගේ පාර්සලේ ලංකාවේ සිට ගෙනාවට පැය ගානට ඉතින් මෙන්න මේ ආකාරයට තමයි බඩු ටික ලැබිලා තියෙන්නේ එහෙනම් වීඩියෝ එක සමාවෙන්න වීඩියෝ එක බලපු ඔයාලටත් ගොඩාක් ස්තුතියි හැමෝම බලන්න මේ රටේ සිද්ධ වෙන බොහෝ දේවල් දැන් මම අවුරුදු 2කමාරයි මේ රටේ සිද්ධ වෙන බොහෝ දේවල් මලගෙවල් මගුල් ගෙවල් වල ඉඳලම් ඊළඟට ඉදිරියට එන්නේ දීපාවලි තයි පොංගල්
ඒ හැම දෙයකම ලංකාවේ සුළුතරයක් විදිහට ඉන්නේ දෙමළ අය, දෙමළ මුස්ලිම් අය බර්ගමැලේ. ඉතින් ඒ හැම දෙයක් ගැනම තයි පොංගල් කාලෙට තයි පූසොම් හැමෝම දන්නවා ඉතින් ගවයා කියලා කියන්නේ විශේෂ ගෞරවණීය සතෙක්. ඉතින් එයාට පාට ගාලා එයාට මල් මාලා දාලා දුම් අල්ලලා වැඳලා පුදලා ලොකු කතන්දර ජීවිතේට අපි දැකලා නැති දේවල් ඒ වගේ දේවල් එහෙම බලාපොරොත්තුෙන් ඉන්න. ඒ වගේම තව දවස් කීපකින් බලාපොරොත්තු වෙන්න රිවිව් එකක් කරනවා. Toyota Corolla Cross අලුත්ම වාහනයක රිවිව් එකක් කරනවා. රිවිව් එකක් තියෙනවා. ඒක මේ වෙනකොට එඩිට් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒකත් බලාපොරොත්තුෙන් ඉන්න. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. ජය වේවා. තෙරුවන් සරණයි.